Hello ළමයි කොහොමද මම ඉතින් මේ චූටි දෙයක් අරගෙන ආවේ මේ තමයි ඕගොල්ලෝ නම් හැබැයි තව එකක් කියන්න ඕනේ ඕගොල්ලෝ නම් මේක මේ එක එක සිස්ටම් එකකට කාලත් ඇති මාළු මිරිස් වලට බිත්තරයි උඹලකඩයි සුදු ලුණු ඒ ඔක්කොම දාලා ඒ පේස්ට් එක හදාගෙන මාළු මිරිස් එක ඇතුළට ඒක දාලා මාළු මිරිස් කරල ඇතුළට දාලා උක්කු කිරිමිටක් ලිපේ තියලා මේක මේ හදලා තියෙන්නේ. ඉතින් මේකට මම එහෙම මෙහෙන් එළවලු ටිකකුත් දැම්මා. ඒ වුණාට මේක චුට්ටක් කාලා බලන්නකො. කිරටමයි හදන්න ඕනේ මිරිස් දාන්න නැතුව. මොකද මේ මාළු මිරිස්නේ. ඉතින් කාලා බලන්නකො මේ මං එළවලු එහෙම මෙහෙන් දැම්මා. බෝංචි එහෙම මේක චූට්ටක් දැන් හිඳෙන්න ඇරලා හරිම රසයි. තෙල් පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ පේස්ට් එකට විතරයි. එතකොට මේකට තෙල් මුකුත් දාලා නැහැ. එතකොට අරකේ තියෙන තෙලුත් කැපෙනවා. ඉතින් මේක හදලා කාලා බලන්නකෝ. 5 දිනක් ඉන්න ගෙදරට කැටි වෙන්න. දැන් මම නම් මේ 3යි කරල් 3යි හැදුවේ. දැන් මේක කොහොමම හිඳෙන්න තියෙනවා. හරිම රසයි. කරලා බලන්න. කාලා කියන්නකෝ කමෙන්ට් එකක් දාන්න.